සුලිකුණාටුවෙන් පස්සේ බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වුණේ මේකෙන් ඍජුවම අනතුරට පත්වෙච්ච අභියෝගයට ලක්වෙච්ච පුද්ගලයෝ දරුවෝ මේ අය කොයි විදිහටද අපි සහය දෙන්න මේ අය කොයි විදිහටද ආරක්ෂිත ස්ථානවල ඉඳලා ආපහු තමන්ගේ පදිංචි ස්ථානවලට යන්න පහසුකම් සපයන්න කියන එක. හැබැයි දැන් ඉස්කෝල පටන් ගන්න ලෑස්ති ඒකත් එක්ක එනවා පොදු ප්‍රවාහනය කොයි විදිහටද අපි යථා තත්ත්වයට පත් කරගන්න කියන ප්‍රශ්නේ. දුම්රිය සේවය ගැන මේ මොහොතේ කවුරුත් කතා කරන්න හිතන්නෙත් නෑ පහසුකම් ලබා ගැනීම පස්තෙන් බලද්දී. ඇයි පැහැදිලි දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම ගැඹුරු අභියෝගයක් කියන එක තහවුරු වෙලයි තියෙන්නේ. ඒ නිසා වැඩි බරක් එනවා ලංගමයට. ඒ නිසා අද පැතිකඩ සංවාදයට අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහත්මයාට. සුබ දසරක් සජීව. සුබ දසන. සජීව දැන් වගේම අපි දැක්කා මේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සහාය දෙනවා ගම් වතුරත් එක්ක පිරිස් ඉවත් කරන්නට සිදු වුණා අනුරාධපුර බන්ධනාගාරයෙන් හලාවත රෝහලෙන්. කොයි වගේද මේක කරේ? ඒ කියන්නේ අපි දැන් ගම් වතුර පටන් ගත්තම කඳුනායනක පටන් ගත්ත ගමම්ම අපිට අර කමියුනිකේෂන් එක ඩ්‍රොප් වෙන්න ඉස්සෙල්ලා අපි ඩිපෝ වලට කතා කරලා ස්ටෑන්ඩ් බයි. මොකද අපි දන්නවා මේ වගේ ව්‍යසනයකදී අපි කියන්නේ හැසිරිය යුතු ආකාරය පිළිබඳ. ඒකට අපේ ලංකාව පුරා විහිදලා තියෙන 108ක් තියෙනවා ඩිපෝ වර්ක්ෂොප් තියෙනවා. අපි ඒ වලට දැනුම් දීලා ස්ටෑන්ඩ් බයි අපි බස් දෙකක් සහ රෝස්ටර් ක්‍රමයට මිනිස්සු 4 දෙනෙක් හැම කියන්නේ ඩ්‍රයිවර් ඇන්ඩ් කන්ඩක්ටර් මිනිස්සු 4 දෙනෙක් තියලා තිබුණා. ඒතර ඒගොල්ලෝ අපිට හදිසි අවස්ථාවලදී කියන්නේ දැන් අර ව්‍යසනයේ කියන්නේ ව්‍යසනේ පටන්ගෙන ඒ ආසන්නෝ ඒක වැඩි දියුණු වෙගෙන එනකොට අපි අරව පාවිච්චි කරා ඒ රිසෝසස්. උදාහරණයකට මේ බන්ධනාගාරයක හිටපු රැඳවියෝ ගෙනියන එක ලේසි වැඩක් නෙමෙයි. අනිත් අතට මේකට පුද්ගලික වාහන පාවිච්චි කරන්නත් බෑ. ආණ්ඩුවේ වාහන කියන්නේ ලංගම වගේ වාහන තමයි කැඳවන්න වෙන්නේ. මොකද හමුදාවල පොලිසිවල සහාය ගන්න පුළුවන්, බන්ධනාගාර නියාමකවරුන්ගේ ආරක්ෂාව ලබා ගන්න පුළුවන්. හැබැයි වාහන සම්බන්ධයෙන් බලුවොත් ලංගමට වගේ තමයි යොමු වෙන්න වෙන්නේ. මේකෙදි කාර්යයේදී මොකද දුෂ්කර වෙලාවක්. එතකොට ලංගම සේවකින්ගේ පැත්තෙන් ලැබිච්ච සහාය කොයි වගේද? ඇත්තටම ඒකමත් එහෙමයි. එතකොට අර වෙනදා කියන්නේ වෙනදාට වඩා කාර්යක්ෂම බස් එකක් සර්විස් කරන්න දුන්නත් බස් එක පොඩි රිපෙයාර් එකක් තිබ්බත් වර්ක්ෂොප් එකට දාලා ආපහු මේක දෙන්න ඕනේ කියන හැඟීමෙන් යුතුව සේවක පිරිස වැඩ කරා. තාමත් ඒ විදිහටම වැඩ කරනවා මේ. මොකද අපිට ඊළඟට අපි අපේ නත්තල් වලට සැරසෙන්න ඕනේ, ඊළඟට අලුත් අවුරුද්දට සැරසෙන්න ඕනේ. ඒක විශාල කාර්යයක් ලංගමෙන් සිදු වෙනවා ඇත්තටම. ඒ නිසා මේ මේක තාම ඒ ගැම්ම තියෙනවා තාම වැඩ කරන. අපි දැක්කා ඇතැම් තැනක පාර දෙපැත්තේ කියන්නේ ධාවන මාර්ගයේ මුල සහ අග වැඩ කරගන්න ප්‍රවේශ වෙන්න අමාරුයි. මැද බස් එක තියෙනවා. හැබැයි ඒ තියෙන කොටසේ ප්‍රවාහන පහසුකම් සපයනවා, විශේෂයෙන්ම සහන සේවා සපයන අයත් ඇතුළුව පිරිස් වලට. දැන් ඒ වගේ තැන්වල කොහොමද මේ ඉන්ධන සැපයුම පවත්වාගත්තේ? අතන කියන්නේ සේවකයන්ගේ කැපවීම තමයි. තව අපි සේවයක් පටන් ගත්තා අපිට නුවරඑළිය බදුළු බණ්ඩාරවල ඒ හරිය හග්ගල සම්පූර්ණ පාර මේ නාය ගිහිල්ලා තියෙනවා. ඒකට අපි ෂටල් සර්විස් එකක් පටන් ගත්තා. නුවරඑළිය ඉඳන් හග්ගලට ඊළඟට මීටර 100ක් මිනිස්සු පාගමනින් අරන් ගිහිල්ලා, ඒ කියන්නේ වාහනයකට යන්න බෑ පාගමනින් අරන් ගිහිල්ලා බදුල්ලේ ඉඳන් ආපහු හග්ගල අර එන්ඩ් එකේ ඉඳන් ඒ ෂටල් එක පටන් ගත්තා. ඒකට බස් හතරක් පමණ දෙපැත්තට යොදවලා තියෙනවා. ඒකත් ලොකු අවස්ථාවක් මේ අවස්ථාවේ. මොකද අර හග්ගල පාරේ නායකී කොටස හදනකල් ලොකු මේක තමයි නුවරඑළිය මේ බදුළු බණ්ඩාරවල යා කරන්න තියෙන මේ ප්‍රවාහන පහසුතාවය. රාජ්‍ය සේවකීන්ට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට, පාසල් ශිෂ්‍යයින්ට තියෙනවා සීසන් ටිකට්. ඉතින් සීසන් ටිකට් සමහරුන්ට තියෙන්නේ කෝච්චි වලට. දැන් මේ කෝච්චි නැති පරිසරය ඇතුලේ බස් වලටම තමයි මේකේ වගකීම එන්නේ. කොහොමද මේ කල්පනාකරණය කරන්නේ? අපි ඒතර මුලින්ම මේකේ මේ කෝච්චි පාරවල් වල ප්‍රශ්නේ දැනගත්තාම අපි ඇත්තටම අයිඩෙන්ටිෆයි කරගත්තා මෙහෙම මේකක් අනාගතයේදී එනවා කියලා. අපි ඒකට මුලින්ම කරේ දැන් කෝච්චි සීසන් තියෙන අයට ස්ටේෂන් එකට. මොකද අර ඒගොල්ලෝගේ දුම්රිය මගීන් කියන්නේ වෙනම මේ සංස්කෘතියක් මේව කරගත්ත බිල්ඩ් අප් කරගත්ත මිනිස්සු ටිකක්. අපි එතකොට ස්ටේෂන් එකටම ගිහිල්ලා ඒ මගීන් ගත්තා. අරගෙන මෙහි කොටුව ස්ටේෂන් එකෙන් කොහෙන්ද මේ මගීන් ගත්තේ? අපි දැන් දෙකක් මේන්ලි මේ ටාගට් කරා. එකක් තමයි කුරුණෑගල. කුරුණෑගල කියන්නේ සෙන්ටර් එක. මොකද අපිට ඔය ගලහා පාර ඔක්කොම යටුණාට පස්සේ අපි කොළඹ ඇක්සස් එක තිබුණේ එකපාරම කුරුණෑගල හරහා කොළඹ. කියන්නේ නුවර කුරුණෑගල කොළඹ කියන එක. ඒතකොට අපි කුරුණෑගල මේන් පොයින්ට් එක කරගෙන කුරුණෑගල ස්ටේෂන් එකේ ඉඳන් මගින් අරගෙන කොළඹට මේ ඒ පහසුකම සැපෙව්වා. ඊට අමතරව නුවරත්
කුරුණෑගල හරහා නුවර ගලගෙදර පාර වැහිලා තියෙද්දි නුවර ස්ටේෂන් එකෙන් අරගෙන කුරුණෑගල හරහා ආපහු කොළඹට මගින් ගෙනාවා. දැන් සාමාන්‍ය දවස්වල ලංකාවේ බොහෝ දෙනෙක්ගේ තියෙන කල්පනාවක් තමයි ළංගම බස් රථ ඇනිය ඔය තියෙන ප්‍රමාණයෙන් පාරේ නෑ කියන එක. ගාල් කරලා තියෙනවා, ඩිපෝ වල තියෙනවා, වස්තුවක් නෑ කියන එක. සාමාන්‍යයෙන් කොච්චර බස් තියෙනවද, කොහොමද මේ වෙලාවේ කොච්චර වැඩ කරාද? සාමාන්‍යයෙන් අපේ බස් රථ 5100ක් වගේ තියෙනවා රට පුරාම විහිදලා. මේ වෙලාවේ අපිට 125ක් විතර ඔය ව්‍යසනයේ වෙච්ච ගමන් 125ක් විතර අපේ බ්ලොක් වුණා. එතකොට අපි ඉතුරු 100ට බ්ලොක් නා කියලා කියන්නේ අපි කියන්නේ ඒ කියන්නේ අර මව් ඩිපෝවට නැතුව සම්බන්ධ ගන්න නැතුව සමහර ඒවා නායයන් වලට අහු වුණා. අපේ මේන් බස් 3-4ක් නාය කියන්නේ පස් ගිහිල්ලා කියන්නේ බස් එක එකතන අපි ඒ මූව් කරන්න බෑ. සමහර ඒවා බ්ලොක් වුණා. පාර දෙපැත්තේ ඔය ප්‍රශ්න නිසා මව් ඩිපෝවට වාර්තා කරන්න බෑ. එතකොට ඒක 125ක් විතර බස් ප්‍රමාණයක් අපිට අහිමි වුණා. ඒ කියන්නේ ඒවා ක්‍රියාත්මක නැහැ. එතකොට ඉතුරු 175න් තමයි අපි ඔය තිබුණ මේවා එක ඔක්කොම කරගත්තේ. කියන්නේ හදිසි අවස්ථාවලට බස් රථ යෙදෙව්වා. එතකොට සහන සේවාවලට යෙදෙව්වා. ඒ අමතරව මගීන්ගේ ප්‍රවාහන කටයුතු වලටත් අපි යෙදෙව්වා. විශේෂයෙන්ම දැන් පාසල් විවෘත වෙන තත්ත්වයේ යටතේ කොයි වගේද කල්පනා කරන්නේ ළංගම? මොකද සමහර ප්‍රදේශ තියෙනවා ළංගම බස් එකම තමයි තියෙන්නේ. මේක එක පැත්තකින් අපේ අධ්‍යාපන ක්‍රමය, නිදහස් අධ්‍යාපනය මේ හැම එකටම බැඳිලා ගැට ගැහිලා තියෙනවා. තොර මේ දුෂ්කර තත්ත්වයන් යටතේ කොහොමද මේක දිහා අපි බලන්නේ දැන්? ස්කෝල පටන් ගන්න එකට වඩා කාලසටහනේ වෙනසක් කරනවා දන්නවා ඇති මම හිතන්නේ පැය භාගයක වෙනසක් කරනවා. එතකොට අපේ දැනට තියෙන කාලසටහන් කියන්නේ බස් රථ කාලසටහන් අපි ප්‍රාදේශිකව ගිහිල්ලා දැන් වෙනස් කරනවා. බොහෝ දුරට තව මම හිතන්නේ ප්‍රාදේශික දෙකක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අනිත් ඔක්කොටම ගිහිල්ලා අපි ටයිම් මේ ඒ කියන්නේ කාලසටහන් බස් රථ ධාවනය වන කාලසටහන් ටික වෙනස් කරනවා. ඒ වලේ වෙලාවන් වෙනස් කරනවා. ඒ පාසල් වෙලාව පාසල් යන ගමනාගමනය කියන්නේ පාසල් ශිෂ්‍යයන් ගමනාගමනයකට පහසුකම ලබා දෙන්න ඒ කාලසටහන් ටික වෙනස් කරනවා. ඒ වගේම අපිට හවස කාලසටහන වෙනස් කරාම ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද ඊළඟට අපි ඔෆිස් ස්ටාෆ් එක ගැන මේන්ලි මේ සලකා බලන්න ඕනේ. ඒ නිසා අපි හරිම කියන්නේ සුදුසුම ක්‍රමයට විනාඩි 5-10 හෙට මෙහෙට කරලා අපි කාලසටහන් ටික සුදුසු ආකාරයෙන් වෙනස් කරනවා. ඒ කාලසටහන් වල වෙනස් වීම සම්බන්ධව ඊට අමතරව වැඩි බස් ප්‍රමාණයක් අපිට අවශ්‍යයි. ඊළඟට දැන් මේ ට්‍රේන් එකේ එන එක නතර වෙන්න නිසා. ඒකට අපි ජනවාරි ඉඳන් අපි අපේ තිබුණ අපි ඔක්කොම සම්පූර්ණ බස් රථ තියෙනවා 7339ක් තියෙනවා. ඒ වලින් අපි ලහි මේ කාලය ඇතුළත බස් රථ 100ක් අපි මේ ලෑස්ති කරගන්නවා ජනවාරි වල ඉඳන් දුෂ්කර පළාත් වලට විශේෂ දුෂ්කර පළාත් වල මාර්ග සටහන් ඒ කියන්නේ කාල සටහන් ක්‍රියාත්මක කරන්න. දැන් මේ වැඩේ ඉස්සරහට යද්දී සුමානයක් දෙකක් කරන එකක්. හැබැයි මේ පාරවල් බෝක්කු පාලම් අභියෝගයට ලක් වෙලා තියෙන විදිහට මේක සුමානකින් දෙකකින් විසඳිලා ඉවරන ප්‍රශ්නයක් නෙමෙයි. එහෙමනම් ප්‍රවාහන සේවා සැපයීම පැත්තෙන් බැලුවොත් ළංගමයට ලොකු වගකීමක් එනවා. මේක එක පැත්තකින් වැයබරක් වියදමක් වෙයි. කොහොමද මේක කළමනාකරණය කරගන්නේ? මොකද මේ ඩිපෝ ඇත්ත වශයෙන්ම බැලුවම හුඟක් දුරට ස්වාධීන ආයතන. මෙහෙමයි අපි අර මුලින්ම අපි සලකන්නේ ඇත්තටම ආර්ථික තත්ත්වෙ නෙමෙයි. මොකද අපි සේවාවක් මගියාට සුවපහසු ගමනාන්තයක් දක්වා ළඟා කර දීම තමයි අපේ පළවෙනි මේව එක. ඒක තමයි අපේ විශේෂ රජයේ ප්‍රවාහන නිල ප්‍රවාහන සහකාරී විදියට අපේ විශේෂ මේක සේවාව සපයන එක. ඒ ආකාරයෙන්ම අපි සස්ටේන් වෙන්නත් ඕනේ. කියන්නේ අපි ඩිපෝ වල තියෙන වියදම් ටික පියව ගන්න ඕනේ. ඒ වගේ විශේෂ දේවල් වලට අපි හිතෙමු කරන්න ඕනේ. ඒ ඔක්කොම කළමනාකාරී කරගෙන යන ගමනක් තමයි මේක ඇත්තටම. දැන් ලබන අවුරුද්දට ඇතම් වාර්තාවල තිබුණා ඔබ බස් අලුතෙන් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා කියලා බස් 800ක් වගේ. හැබැයි මේ අභියෝගාත්මක තත්ත්වයේ එක්ක ඒ බස් 800ටම යන්න පුළුවන් වෙයිද? කොහොමද කල්පනා කරන්නේ? ඔව් අපි මුලින් මේක අපි බජට් කරලා තිබුණා අපේ අමාත්‍යාංශයට ජනාධිපතිතුමාගෙත් මැදිහත් වීම හරහා. මොකද අපි ප්‍රවාහන ශාස්ත්‍රයේම සුවපහසුව පිළිබඳව අපි ඊළඟ ලෙවල් එකට යන්න තමයි කොහොමදත් ප්ලෑන් එක තිබ්බේ. නමුත් මේ ප්‍රශ්නයේ ඇතුළතත් අපි ඒක වෙනස් කරේ නෑ. මුලින් අපි බස් රථ 200ක් සහ ඊට පස්සේ බස් රථ 600ක් සම්පූර්ණ අපේ රථ ඇනියට බස් රථ 800ක් අපි එකතු කරනවා. ඊට අමතරව අපේ වෙනම මෙට්‍රෝ කියලා අපි සිස්ටම් එකක් පටන් ගත්තා කොළඹ සහ නගරසාන රූට්ස් 6ක. ඒකටත් අපිට බස් 100ක් එනවා. ඒතකොට සම්පූර්ණ මේ රථ ඇනියට බස් රථ 900ක් අපිට හම්බ වෙනවා එන අවුරුද්ද තුල. සභාපතිතුමනි දැන්
කොහොමද උතුරු නැගෙනහිර ප්‍රදේශවල තත්ත්වය අපි දැක්කා අර නැගෙනහිර පළාත ගත්තොත් මාවිල්ලාරු වගේ එකක් කඩාගෙන ගිහිල්ලා තිබුණා. ලොකු ප්‍රශ්න තියෙනවා. දැන් මේ පළාත් වල සම්ප්‍රදායිකවම වැඩි බරක් ප්‍රවාහන ශාස්ත්‍රයේ පොදු ප්‍රවාහනය ගත්තේ ශ්‍රී ලංකමේ තමයි. දැන් කොහොමද මේ පැත්තේ සේවය අපි සපයන්නේ? ඇත්තට මෙහෙම එකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් බැලුවහම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඒ මගීනුත් විශේෂයෙන් ලංගම බස් වෙනකල් බලාගෙන ඉන්න මේකක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අර මං හිතන්නේ කෘතඥ පූර්වවීමක් වෙන්න ඕනේ. අපි අමාරු කාලවලදී ඒ කියන්නේ අපි අනෙක් බස් නැති වුණාට අපි ලංගම බස් දිව්ව හැම පාරකම. ඒ නිසා මේ මිනිස්සුන්ගේ කියන්නේ මගීන්ගේ විශේෂ මේව එකක් තියෙනවා. මේ ලංගම බස් එකක් එනකල් බලාගෙන ඉඳී පිළිවන්. නමුත් මේ සැරේ මේ ව්‍යසනය නිසාත් අපේ එහෙ ඩිපෝස් පොඩි ගානකට පොඩි අලාභානි වුණා. ලොකුවට බලපෑවේ නැහැ. නමුත් අපි අර යථා තත්ත්වයට ඉස්සරලම අපි උතුරු නැගෙනහිර සේවාවන් තමයි පත් කරගත්තේ. ඒ ටික මේ ක්ලියර් කරලා බස් ටික මේවා කරලා සර්විස් කරලා මේන්ටේන් කරලා දැන් ආපහු නැවත තත්ත්වයට පත් කරගෙන තියෙනවා. උතුරු නැගෙනහිර පළාත්වල දුම්රිය සේවය බිඳ වැටීමත් එක්ක ශ්‍රී ලංකමේට සේවා සපයන්න විශේෂයෙන් අවශ්‍යතා මතුවුණු තැන් තියෙනවා. ඔව් තියෙනවා. අපි ඇත්තටම අපි දැන් කුරුණෑගල ඉඳන් නෑනේ දුම්ලා ඉන්නේ කුරුණෑගල ඉඳන් නෑ. අර ඒ කියන්නේ උඩ පළාතට කොහොමදත් යන්නේ නැති නිසා ඒ මේක සම්පූර්ණ බර අපිට මේ බස් වලින් තමයි අදින්න වෙලා තියෙන්නේ. අපි එතකොට වෙන ආසන්නයේ තියෙන අයිසොලේට් වෙලා තියෙන බස් තියෙන ඒවා කාලසටහන් කැන්සල් වෙනවා. අපි කුරුණෑගලට ආලා එතන ඉඳන් අපි ඒ ප්‍රවාහන පහසුතාවය ලබා දෙනවා. ප්‍රවාහනය ජාතික අවශ්‍යතාවයක්. ප්‍රවාහනය ජනතාව සම්බන්ධ කරනවා ග්‍රාමීය ප්‍රජාව නගරය එක්ක නගර ගම් එක්ක සම්බන්ධ කරනවා. අනිත් අතට මේක නිෂ්පාදන වෙළඳපොළ වෙත ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ප්‍රවේශයක්. මේ පැත්තෙන් අපි කොහොමද හිතන්න හොඳ? ඇත්තටම ව්‍යසනයකින් පස්සේ අපිට මාර්ග දෙකක් තියෙනවා. එක්ක දියුණු වෙන්න පුළුවන් නැත්නම් තවත් නැති වෙන්න පුළුවන්. දැන් හිරෝෂිමා නාගසාකි ඒගොල්ල බලාපොරොත්තු වුණේ දියුණුවේ මාර්ගය. එතකොට ඒගොල්ලෝ ඩිරෙක්ෂන් එකක් තියාගෙන ඒගොල්ලෝගේ මේවා ටික ගෝල්ස් ටික හදාගෙන දියුණුවා. ඒ වගේම අපි මේ ව්‍යසනය අපි කරගන්න යන්නේ ඔපචුනිටි එකක් විදිහට අපිට මේක ආපු. ඒ නිසා පුළුවන් තරම් අපේ මගියන්ගේ සුව පහසුව සුරක්ෂිත ගමනාන්ත දක්වා ඒගොල්ලෝ ගෙන යෑම, ඒ වගේම නව ලෝකයේ තියෙන මගීන්ට අයිතිය විය යුතු සුව පහසුකම් ඔක්කොම අපි අපේ බස් රථයනියට ගේන්න පොරොන්දු වෙනවා එන අවුරුද්ද ඇතුළත. දැන් පහුගිය කාලේ අපි ඔය නිතර අහපු කතාවක්නේ මේ බස් කියන ඒවා ලොරි වලට බොඩි ගහලා තමයි ගෙනල්ලා තියෙන්නේ. මේවා බස් නෙමෙයි, මිනිස්සු පටවන්න හදපුවක් නෙමෙයි. මේවයේ මිනිස්සු ගෙනියෑම කොහොමටත් සංකල්පමය තලයේදී වැරදි කියන එක පහුගිය කාලේ මැතිවරණවලදී සංවාදයට ගත්ත කාරණයක්. ඔබ ඉංජිනේරුවෙක් හැටියට මේක කොහොමද දකින්නේ? මේක අපිට ගොඩ දාන්න පුළුවන් වැඩක්. ඔව් අපි මං කියන්නේ එන අවුරුද්දේ ඉඳන් අපි දැන් අපි බස් රට 800ක් කිව්වේ. ඒ ඔක්කොම එන්නේ ඇත්තටම ලෝකයේ සම්මත බස් එන්නේ. එතකොට අපි ඉස්සරහට ගන්න ඒවලේ දැනට අපි ඒවලේ ටෙක්නිකල් ස්පෙસિෆිකේෂන්ස් ඔක්කොම නියමාකාරයට දැන් ඉවර කරලා තියෙනවා. එතකොට එන අවුරුද්දේ ඉඳන් නැවත ආපහු මිලදී ගැනීම කරන සියලුම බස් ඒවා වචනේ පරිසමාප්තාර්ථයෙන් බස්. ඒ සුව පහසුවයි, ඒ ආරක්ෂාවයි, ඒ හැම දෙම මගින්ට අපි දෙන්න පොරොන්දු වෙනවා. ලංගමය ක්‍රියාත්මක වෙනවා. ඊළඟට තියෙනවා තරඟකාරී ලෙස පුද්ගලික බස් රථ සේවා. දැන් අපේ අත්දැකීම හැම විටම තියෙන්නේ පුද්ගලික බස් රථයි ලංගම බස් රථයි එක්ක මේ දෙකොල්ලෝ තරඟ කරනවා. එක්ක සම්පූර්ණයෙන්ම තරඟෙන් ඉවත් වෙලා ඉන්නවා ශ්‍රී ලංකමේ. ශ්‍රී ලංකම බස් තරඟ කරන්නෙම නැහැ. පුද්ගලික බස් වලටම දීලා ඒ මාර්ගය එහෙම නැත්නම් ඒ රූට් එක ඒගොල්ලන්ටම සින්න වෙන්න ඇරලා කරබාගෙන ඉන්නවා. සමහර ඒවා මාරාන්තික සටන් තියෙනවා. මේක මේ පාර පාවිච්චි කරන හැම දෙනාම දන්න යථාර්ථය. මේ වැඩේ අපි යම් ආකාරයකින් කළමනාකරණය කරගෙන අවසානයේ දෙගොල්ලන්ම එකම කස්ටමර් ළඟට යන්නේ. දැන් මේක අපි කොහොමද ඉදිරියට ගෙනියන්නේ? ඒක සාමාන්‍ය ඉස්සරහට ශ්‍රී ලංකමේ හැම බස් රථයක්ම GPS සිස්ටම් එකක් දාන්න අපි කටයුතු කරගෙන යනවා. බොහෝ දුරට ඒක තව මාස 4ක් 5ක් කියන්නේ ජූනි උපරිමුණුත් එන අවුරුදු 2026 ජූනි වෙද්දී අපි සම්පූර්ණ අපේ බස් රථයනියටම GPS දානවා. එතකොට අපි සමාවෙන්න මේක මේ GPS පාවිච්චියේ තියෙන වාසිය නොදන්නා ප්‍රේක්ෂකයනුත් ඉන්න පුළුවන්. පොඩ්ඩක් පැහැදිලි කරොත් වටිනවා. එතකොට ඒ කියන්නේ බස් එක ටයිම් එකත් එක්ක කොහෙද තියෙන්නේ කියලා ඕනේ වෙලාවක බලා ගන්න පුළුවන්.
මොකෙන්ද බලාගන්න අපේ ඕනම ඩිවයිස් එකකින් මගේකට බලා ගන්න පුළුවන් ඩිවයිස් එකකින් නැත්නම් අපි වෙනම අපේ නොක් එකකින් අපේ මේ මොනිටරින් සෙන්ටර් එකකින් අපි බලනවා බස් එක කොහෙද තියෙන්නේ කියලා. ඒ වගේම අපි ප්‍රයිවට් වලටත් දැන් ප්‍රයිවට් මේ මාර්ග මොනද ප්‍රවාහන නියාමක කමිෂන් සභාව විසින් ඒගොල්ලෝගෙත් මාර්ගස්ත ප්‍රවාහන කමිෂන් සභාව විසින් ඒගොල්ලෝගෙත් අවශ්‍ය GPS හයි කරගෙන යනවා. එතකොට අපිට මේක හරියට බදලා ගන්න පුළුවන්. අපි වේලාව කාලසටහනක් දුන්නාන් පස්සේ ඒ වෙලාවේ ඊළඟ වෙලාවේ කොහෙද තියෙන්නේ බස් එක ඒ ඔක්කොම ට්‍රැක් කරන්න පුළුවන්. දැන් ওই ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මෙහින් අපි කාලසටහනක් නිකුත් කරාට ඒ කාලසටහන මගට ගිහිල්ලා මේගොල්ලෝ වේටින් ටයිම් වැඩි කරගෙන ඊට පස්සේ එහෙම ප්‍රශ්නයක් නැති වෙලා තියෙන්නේ. ඕක අපිට හරියටම නියාමනය කරන්න පුළුවන් ওই GPS මේ සිස්ටම් එක දැම්මට පස්සේ. දැන් මේ සිස්ටම් එකක් ගේනකොට අපි දන්නවනේ මේ වගේ වෙලාවල් වල තමයි ඇත්ත තරඟ එන්නේ. ඒ කියන්නේ පුද්ගලික බස් රථ සේවාවල අය විරෝධය දක්වනවා සමහර වෙලාවට මාරාන්තික විදියට ගොඩක් සේවාවලින් ඉවත් වෙනවා අපිට එහෙම කරන්න බෑ කියන ඔය වගේ ඒවා දැකලා තියෙනවා. ඉතින් මේක සංවාදයක් යන්න එපා. ඒ සංවාදය පටන් අරන් තියෙන්නේ අපි. මම හිතන්නේ සංවාදයකට වඩා මුලින්ම අපි මේ තීරණය අරගන්නේ හැම වෙලේම මගියාගේ පැත්තේ ඉඳගෙන. මගියාගේ සුව පහසුව. මොකද බස්වල දෙකක් ගිහිල්ලා ගහගත්තා කියලා මගියාගේ ටයිම් එක තව වේස්ට් වෙනවා නම් ඒක තව ප්‍රශ්නයක් නේ. එතකොට අනික තරංගකාරී විදියට දෙක රිය ධාවනය වෙන තුරින් මොකක් හරි අනතුරක් වුණොත් ඒත් මගියාගේ ප්‍රශ්නයක් එක. ඒ නිසා අපි හැම වෙලේම හිතන්නේ මගියාගේ පැත්තෙන් ඉඳලා අපි මේ ඩිසිෂන්ස් ටික ගන්නවා අනිවාර්යයෙන්. ගත්තට පස්සේ අපිව අනුගමනය කරන්න පුළුවන් ඕනේ බස් එකට ඇවිල්ලා. දැන් මේ වෙලාවේ බැලුවොත් පාරවල් කොයි එකද පාවිච්චි කරන්න පුළුවන් විශේෂයෙන්ම අපේ මැද කඳු කරේ බැලුවොත් පාරවල් මොනවද පාවිච්චි කරන්න පුළුවන් මොනවද පාවිච්චි කරන්න බැරි කියන එක දිනපතා වෙනස් වෙන දෙයක්. අපිට ඉස්සර තිබුණේ අපි පාර දන්නවා ඒ පාරේ අපි යනවා. හැබැයි දැන් එහෙම නෙමෙයි. සමහර පාරවල් රැට වහලා උදේට යන්න දෙනවා. සමහර ඒවා තනි මන්තිරුවක යන්න දෙන්නේ දෙපැත්තම යන්න දෙන්නේ නැහැ. ඉතින් මේ තොරතුරුත් අවශ්‍යයි. දැන් හරි තොරතුරු එක්ක තමයි බස් එකක් වැඩ කරන්න වෙන්නේ. සහ මේක දෙපැත්තෙම ඒ කියන්නේ බස් එකේ සේවය කරන පිරිස වගේම සේවාව පාවිච්චි කරන අය දැනගෙන යන්න ඕන අලුත් තත්වයක් ගොඩනැගිලා තියෙනවා. මේක ගැන ළඟම සේවක පිරිසගේ කොහොමද ප්‍රතිචාරය? අපි ඇත්තටම හැම වෙලේම යාවත් ක්ලීන් කරනවා. ඒගොල්ලෝ අපි RD එකකින් රෝඩ් එකක් ඕපන් කරා කිව්වහම පස්සෙම අපි ටක් ගාලා බලනවා ඊළඟට මේක සැහැල්ලු වාහන සඳහාද බර වාහන සඳහාද ඕපන් කරලා තියෙන්නේ කියලා. මේකත් වැදගත්. ඒ කියන්නේ සමහර පාරවල් විවෘත කරා කිව්වට බස් වලට ලොරි වලට යන්න බෑ. මොකද දැන් අර ඒක සමහර විට ග්‍රාමීය ජනතාව මගින් දන්නේ නැහැ. බස් එකක් ඕපන් කරාම අපිට කෝල් එනවා. අපේ 1958 අපේ හොට්ලයින් එක. ඒකට කෝල් එනවා. දැන් පාර ඕපන් කරලා තියෙන්නේ බස් එකක් අපිට දාන්න කියලා. නමුත් අපි අර ඇෂුරන්ස් එක ගත යුතුමයි. මොකද අපි සෙල්ලන්නේ බඩු නෙමෙයි ප්‍රවාහනය කරන්නේ අපි මගින් ප්‍රවාහනය කරන්නේ. ඒ නිසා අපි වග කියන්න ඕනේ උන්ගේ ජීවිතවලට. ඒ නිසා අපි හැම වෙලේම RD එකෙන් අපි ආපහු ගන්නවා කන්ෆර්මේෂන් එකක් ගන්නවා බස් රථ සඳහා. ඒ කියන්නේ බර වාහන සඳහා සුදුසුද පාර කියලා. මොකද සැහැල්ලු වාහන සඳහා සුදුසුයි කියන එක නෙමෙයි බර වාහන සඳහා බස් එකක් මේ පාරක් සුදුසුයි කියන එක. ඒ නිසා අපි පොඩි ඉල්ලීමක් තියෙනවා පාරක් ඕපන් කරාපු ගමන් අපි අර ඇෂුරන්ස් එක ගත්තට පස්සේ තමයි අපි පාරට බස් එකක් දාන්නේ. මොකද අපිට අර සේවාව එතන තියෙන සපයන සේවාවට වඩා මගින්ගේ ජීවිතය කියන එක අපිට වටිනවා. දැන් මෙන්න මේ තැනට ගිහිල්ලා බලද්දී අපි තේරුම් ගන්න ඕන තව කාරණයක් තමයි රටක් හැටියට බස් මිලදී ගන්න අමතර කොටස් ගන්න සහ මේ යටිතල පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාවට අපි රටක් හැටියට පොදුවේ අපි හැමෝම ආයෝජනයක් කරලා තියෙනවා. එතකොට මේ ආයෝජනය කරන්නේ අපිටත් සේවයක් ලැබෙන්න. ඒත් නිතර තියෙන චෝදනාවක් තමයි දේශපාලනීකරණය සහ ලංගමේ මුල් බැසගත්ත දූෂණය සහ වංචාව තියෙනවයි කියන එක. දැන් මේක අලුත් කතාවක් නෙමෙයි. මේක දිග කාලයක් තිස්සේ තියෙන කතාවක්. ඔන්න ඕකෙන් එළියට එන්න අපි කොහොමද වැඩ කරන්නේ? මොකද මේවා තොරතුරු තියෙනවා නම් තීරණ ගන්න පුළුවන්. අපි කොහොමද මේක කළමනාකරණය කරගන්නේ? ඒකට ඇත්තටම දැන් ලෝකේවට විවෘත වෙලා ලොකු කියන්නේ උත්තර සපයලා ඉවරයි. දැන් උදාහරණයක් විදිහට දැන් ටැප් ඇන්ඩ් ගෝ සිස්ටම් එකට කාඩ් එකක් පාවිච්චි කිරීම තුළින් කෙලින්ම ඒ හා සම්බන්ධ දූෂණ ඔක්කොම නවත්තන්න පුළුවන්. ඒ කියන්නේ මේ ටිකට් ගන්න වැඩේ. ටිකට් ගන්න වැඩේට. ඒතකොට ටිකට් එකක් නෙමෙයි දෙන්නේ මාගේට කාඩ් එකක්. ඒක ටොප් අප් කරපු කාඩ් එකක් හෝ තමන්ගේ තියෙන ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරලා යන්න පුළුවන්. බොහෝ දුරට 2026 ඉවරෙද්දී අපි සම්පූර්ණ අපේ රට ඇනියටම ටැප් ඇන්ඩ් ගෝ සිස්ටම් එකට කාඩ් එකක් හෝ තමන් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවලා යන විදිහට අපි අපේ බස් රථ ඇනිය සකස් කරගන්නවා.
මේක සංකල්පයක් හැටියට බැලූ බැලමට ඉතාම ආකර්ශණීයයි. හැබැයි ඉතින් ගම්වල දුවන ළඟම බස් සම්බන්ධයෙන් ගත්තහම අපේ සම්ප්‍රදායික මගියා මේ ක්‍රමයට හුරුවෙන්න දැන් මේ 2025 අගන අපි ඉන්නේ ඉස්සරහ මාස 6 8 ඇතුළත මේකට හුරු කර ගැනීම ලේසි වැඩක් නෙමෙයි. මොකද අපි සාමාන්‍යයෙන් දන්නවනේ මේ කාඩ් එකෙන් පේ කළ කියන්නේ ටැප් ඇන්ඩ් ගෝ කියන සිස්ටම් එකට ගිය රටවල් වල කොන්දොස්තර කෙනෙක් නෑ රියදුරු පමණයි ඉන්නේ. දැන් මේක කොහොමද අපි උදව් වෙන්නේ මේ ප්‍රාදේශීය මගීන්ට? අපි මෙහෙමයි මුලින්ම අපි සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් කරනවා අනිවාර්යයෙන් කරනවා. මොකද අපිට මේක නෙක්ස්ට් ලෙවල් එකට ගේන්න ඕනේ. ඊට පස්සේ අපි අපහසුතන් තියෙන තැන්වල අපි කොන්දොස්තර දාලා අපි ඒගොල්ලෝ මගියා පුරුදු කරනවා අපි ඒකට. කියන්නේ අපි ඒක සේවාවක් විදිහට අපේ මගීන් පුරුදු කරනවා අපි මේකට යවන්න. මොකද දැන් අපි දකිනවා වෙන ඕනම සිංගප්පූරු, චීනය, ඕස්ට්‍රේලියාව වගේ රටවල කොයි නගරයෙන් පිටත කොයි ගම්වල ගියත් ඒගොල්ලෝ දන්නවා සිස්ටම් එක. කියන්නේ කොච්චර වයසට ගියත් දන්නවා සිස්ටම් එක. ඒකට අපිට මේක පුරුදු කිරීම වගේ මේක කියන්නේ රොකට් සයන්ස් එකක් මෙතන නැහැ. ඒ කියන්නේ මේක පුරුදු කිරීම වගේ මගියා අපිට ඒහා සම්බන්ධ ක්‍රියාවලියකට යොමු කරගන්න පුළුවන්. එතකොට ඒ වගේ තැන්වලදී එක කාරණයක් තමයි මේ සේවාව සපයනකොට ඒකට අවශ්‍ය මෙවලම් තියෙනවනේ. ඒ මොනවා හරි ඉලෙක්ට්‍රොනික උපකරණ වෙන්න පුළුවන්, ඒවා කියවන උපකරණ වෙන්න පුළුවන්, ඉලෙක්ට්‍රොනිකලි කියවන උපකරණ වෙන්න පුළුවන්. දැන් ඕවා ආනයනය කරන්න වෙනවා. තොග වශයෙන් මිලදී ගන්නවා. ඉතින් ළංගමේ මිලදී ගැනීම ගැන නම් තියෙන්නේ ඉතාම අපකීර්තිමත් ඉතිහාසයක්. මේකෙන් එළියේ මේකට අහු වෙන්නේ නැතුව අපි කොහොමද මේ තත්ත්වය ක්‍රියාත්මක කරගන්නේ? අපිට අවශ්‍ය වෙන්නේ නැහැ ඒක මේ කියන්නේ ඩිවයිසස් ටික අපිට මේ අවශ්‍ය වෙන්නේ අපිට සොලියුෂන් එක සප්ලයි කරන එක්ක බැංක් එකක් නැත්නම් එළියේ තියෙන ඉන්ස්ටිටියුට් එකක් එක්ක ඒගොල්ලොන්ට ඩිවයිස් ටිකත් එක්ක අරන් එන්න කියන්න පුළුවන්. අපිට සොලියුෂන් එක විතරයි ඕනේ. ඒ කියන්නේ අපේ ටිකට් ප්‍රයිස් එක අපිට දෙනවා. මේ ප්‍රයිස් එක මෙතන ඉඳන් මෙතෙන්ට යන්න අපිට මේ ප්‍රමාණය අපේ account එකට අය විය යුතුයි කිව්වහම අපි ඒකට ඩිවයිස් එක අවශ්‍ය නැහැ. අපි ඒකෙන් percentage එකක් අපි ඒ negotiations වලට ගිහලා ඒකෙන් percentage එකක් දෙනවා අපේ ඒ සේවාව ලබා දීම සඳහා. ඒතකොට අපි ඒවා මේන්ටේන් කරන්න මුකුත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපේ ප්‍රයිම් ඔබ්ජෙක්ටිව් එක බස් දුවන එක. ඒක පමණයි. එතකොට අර ක්‍රියාවලියට අදාළ දේවල් ඔක්කොම අපි බලාපොරොත්තු වෙන්නේ අපි ඊළඟ පාර්ශවයක් තුලින් තමයි ඒ ටික බලාපොරොත්තු වෙන්නේ. දැන් යම්කිසි කෙනෙකුට විශේෂයෙන්ම මේ දේශගුණ කාලගුණ අභියෝගات එක්ක මතුවෙච්ච ගැටලු එක්ක යෝජනා තියෙන්න පුළුවන් මේ ප්‍රවාහන පද්ධතිය ළඟම ප්‍රවාහන සේවා ගැන යෝජනා තියෙන්න පුළුවන් එක පැත්තකින්. අනිත් පැත්තෙන් තියෙන්න පුළුවන් ඒ අයට වෙච්ච අගතීන් සහ අසාධාරණයන් පිළිබඳව. ඒ වගේ එකක් කොහොමද ඔබ ආයතනයට ශ්‍රී ලංකමයට දැනුම් දෙන්නේ? කොහොමද මේක අපි තොරතුරු ගන්න ඉඩ දෙන්නේ? අපේ හොට්ලයින් එක පළවෙනිම තියෙනවා 1950ට කතා කරලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ Facebook වගේ මාධ්‍යයක් පාවිච්චි කරනවා නම් ශ්‍රී ලංකම සභාපතිට කියන්න කියලා පේජ් එකක් ඕපන් කරලා තියෙනවා. ඒක SZTB chairman ශ්‍රී ලංකම සභාපතිට කියන්න. ඒක පාවිච්චි කරලා ඕනෑම ආකාරයේ තොරතුරක් විසඳුමක් ඒ වගේම මගීන්ට තියෙනවා ඒගොල්ලොට බිම් මට්ටමේ තිබිලා මේක දියුණු කළ යුතු කරගත හැකි යෝජනා. ඒ යෝජනාත් හැම විතරම අපි මොකද ගම්වලට ගිහිල්ලා බලද්දී කතා කරද්දී අපි දන්නවා මිනිස්සු ප්‍රවාහන සේවා ස්ථාවර කර ගැනීම ගැන කතා කරොත් විශේෂයෙන්ම කොළඹින් බැහැරව කතා කරොත් ඒ මිනිස්සු කතා කරන්නේ ළංගම මොඩල් එක ඔළුවේ තියාගෙන. මේක ඇත්තටම ළංගමයට තියෙන වාසියක්. ඒ අයගේ ඔළුවේ තියෙන්නේ ශ්‍රී ලංකම බස් රථ ඇනියත් එක්ක කොහොමද මේ ප්‍රශ්නට විසඳුමක් හොයන්නේ කියන එක. කියන්නේ ඊටාම විශාල කීර්තිනාමයක් එක්ක තමයි ඒක තියෙන්නේ විශේෂයෙන් කොළඹින් ඈත. මේ තත්වයේදී අර තොරතුරු දෙන එක කොහොමද අපි තහවුරු කරන්නේ? ඒ අයට ඒ රූට් එකේ අයට අගතියක් නොවන විදිහට මේ කළමනාකරණය කරගන්නත් එපා. පැහැදිලිවම අපි ඔක්කොම තොරතුරු ටික එක තැනකට අරගෙන අපේ තියෙන කාලසටහන් කොහොමද කියලා බලලා ඒගොල්ලන්ටත් රිප්ලයි එකක් අපි දෙනවා. ඒ කියන්නේ අපි ඔය Facebook එක හරි ඔය අපේ නම්බර් එකට හරි කතා කරන අයට ඒගොල්ලන් රිප්ලයි එකක් අපි දෙනවා. ඒතකොට මේක one way communication එකක් නෙමෙයි අපි බෝත් වේ තියාගන්න. ඒ කියන්නේ යාට ආපහු මේකක් ලැබුණාද තොරතුරුට මේකක් ලැබුණාද උත්තරයක් ලැබුණාද කියන එකත් අපි සොයා බලනවා. සභාපතිතුමනි, දෙවෙනි ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක්ක වුණාට. බොහොම ස්තුතියි. පැතිකඩ නිදහස්ව ඇහැරෙන්න අදහස්